අයිබෝවන් ආදරණීය දුවේ පුතේ අද මේ සත්කාර වැඩසටහන තුල මේ දුවල පුතාලාට ඒ වගේම මේ රටේ සාමාන්‍ය පෙළ ලියන සෑම දරුවෙක්ටම ඔබ වගේම ඒ සියලුම දෙනාට ඉගැන්වීම් කටයුතු කරන්න තමයි මේ ආරම්භ කරන්නේ. විෂයන් 9ක් තියෙනවා ඔයාට. ඒකෙන් විෂයන් 5ක් මේ සත්කාර වැඩසටහන ඇතුලේ ඉගැන්වීම් කටයුතු කරනවා. ලංකාවේ බොහොම සුප්‍රසිද්ධම දක්ෂම ජනප්‍රියම ගුරුවරුන් 5 දෙනෙක් ඒ ඉගැන්වීම් කටයුතු කරනවා. එතකොට මමත් ඇතුළුව හරි මම එහෙම ජනප්‍රියම නෙවෙයි කියලා අපි ගමු. හරි. එතකොට පුතේ දුවේ මෙහෙමයි. මේ විෂයන් 9න් 5ක් කරනවා. ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, ඉතිහාසය, සිංහල. සුපිරිම ගුරුවරු 5 දෙනෙක් වාට මේවා අහද්දි දැනගන්නට ලැබේ. ඉතින් එතකොට මේ ගුරුවරු සතියට දින 2ක් ඔබගේ ළඟට එනවා. ඔබට උගන්වන්නට එනවා. ඔබගේ ළඟට ඇවිල්ලා ඒ ගැනීම කටයුතු කරනවා. එතකොට ඔබට සමහර දරුවන්ට ෆෝන් එකක්වත් නැති ප්‍රශ්න වලට මොහොන දීලා ඉන්න දරුවෝ ඉන්නවා නම් ෆෝන් එකක්වත් නැති අයට ඒකලවන්ට මොකද කරන්නේ කියලා මේක ඇතුලේ කියවෙනවා. කවුරු හරි කෙනෙක් ඒ පැය එකමාරට හෝ ඔයාට ෆෝන් එකක් ලබා දෙයි මෙන්න මේ ටික කරගන්න කියලා එහෙම හරි සහයෝගය ලැබේ. ඉතින් ඒකත් එක්ක ඔයාට එකතු වෙන්න පුළුවන්. ඊට අමතරව රට පුරා තියෙන බොහොම ගැටලු සහගත ස්ථාන බලලා නගර බලලා ඒ නගරවලට අපි ෆිසිකලි අපේ ගුරුවරු කණ්ඩායම දින 2ක සම්මන්ත්‍රණ සඳහා පැමිණෙනවා. ඒ වගේ තව ගොඩාක් ලොකු වැඩ වගේක් තියෙනවා. ඒ ටික ඔයාට තෙවනුව අපි දිගටම කියනවා. ඉතින් පුතේ මම ගණිතයනේ උගන්වන්නේ ගණන්. ඉතින් ඔයාට ගණිතය ඉගෙනීම් කටයුතු කරන්න කලින් නිකන් චූටි දේවල් ටිකක් කියන්න. මොනවාද? ගණිත ගීතය. ඔයා සමහරට අහලත් ඇති ගණිත ගීතය. ඒක කියනවා තව චුට්ටකින්. ඒකේ පොඩි කෑල්ලක් කොටසක් කියනවා ඔයාට. ඒක ඇතුලෙන් ඔයාට දැනෙනවා ගණිතය ඇතුලට අපි කොච්චර ෂෝක් එකකට යනවද කියලා. ඊට අමතරව අයියෝ කොමිටල් කොට ගයනි වාලා කොට ගයනිට කොලා එහෙම දේවල් වගේ. ඒවා ඔයා මගේ දේශනේ එහෙම දැකලා තියෙනවා නම් ඔයා දැකලා ඇති. මොනවද? අයියෝ කොමිටල් කොට ගයනි. ආයෝජනය කළ මුදල සමානයි කොටසක මිල වැඩි කිරීම කොටස් ගණන. වාලා කොට ගයනිට කොලා ඒ කියන්නේ වාර්ෂික ලාභාංශ ආදායම සමානයි කොට ගයනිට කොලා කොටස් ගණන වැඩි කිරීම කොලා කොටසක ලාභාංශ ආදායම. ඔය සූත්‍ර දෙකෙන් අයියෝ කොමිටල් කොට ගයනි වාලා කොට ගයනිට කොලා ඔය සූත්‍ර දෙකෙන් ඕනම ෂෙයා මාකට් ඕනම කොටස් වෙළඳපොළ ඕනම ගණනක් වාට කරන්න පුළුවන් ඔය සූත්‍ර දෙකෙන්. කාගේද මේ සූත්‍ර දෙක? කාගේද ස්වතන්ත්‍ර නිර්මාණය? මගේ තමයි. රයිට් පැටව. ඉතින් දැන් මෙහෙමයි. ඔයා ඒවා දැකලා ඇති ඔය එක මගේ දේශන අහලා තියෙන දැකලා තියෙන අය. හරි පුතේ දුවේ. ඊට අමතරව ඔයාට හීනවන ශේෂයේ අපේ මුල්ම පාඩම මං ඔයත් එක්ක එකතු වෙන්නේ ආදරණීයව. හීනවන ශේෂය කියන විෂය ඒකකෙන් ඒක ඇතුලේ තියෙනවා. මොනවද? මගේ ළඟ කෙටි සූත්‍ර වගේක් තියෙනවා. ඒක ඇතුලේ. මොනවද ඒ තියෙන්නේ? අපි ඇත්තටම හීනවන ශේෂය කතා කරනවා ඒ මාන කොට ඒ එක් මාසක ණය කොටස ඒ මාන කොට. ඒ මාන කොටාට පොලිය. එක් මාසක ණය කොටසට පොලිය. ඒ සූත්‍ර තියෙනවා. ඒ සූත්‍ර ලියනවා. දැන් ලියනවා. රයිට්. මායේක මාස ඒකක ගණන. මූපෝ මුළු පොලිය. ඒවට සූත්‍ර දිග සූත්‍ර ලියනවා. මාවා මාසික වාරික ගණන. ඔය සූත්‍ර පහෙන් ඕන ගණනක් කරන්න පුළුවන්. ඔයාට පාස් පේපර්ස් නිකන් සිටි ගාලා මෙතන හදවනවා. රයිට්. ඊට අමතරව තවත් සූත්‍ර දෙකක් තියෙනවා. මාස ඒකකයට පොලිය. මාස ඒකක යට පොලිය උඩ. මාස ඒකක යට පොලිය උඩ. මාස ඒකක යට පොලිය යට පොලිය උඩ. මාස ඒකකයට පොලිය. ඊළඟට වාර්ෂික පොලිය අනුපාතිකය සමානයි. මාසික ණය කෑල්ලෙන් මාසික පොලි කෑල්ල. මාසික ණය කෑල්ලෙන් මාසික පොලි කෑල්ල. වැඩි කිරීම. මාසික වාර්ෂික කරන්න 12න් වැඩි වෙනවා. වැඩි කිරීම 100%. ඔය සූත්‍ර වාට දෙනවා සුපිරියට. ඔය සූත්‍ර ගත්තාම ඒ දෙකෙන් පාස් පේපර්ස් දෙකක් ගණන් හදන්න පුළුවන්. ඒක ඇතුලේ එක අවුරුද්ද වල පාස් පේපර්ස් ගණන් දෙකකට අපිට යන්න පුළුවන්. එතකොට ඔයාට ඔය සියල්ල කතා කරනවා. ඉතින් මම කීවා ඉතින් මේවා අපේ ඔයාගේ ශබ්දකෝෂයේ නැති වෙන්න ඕනේ. මෙතන ඉන්න හැම දරුවෙක්ගෙම නෙවෙයි. ඒ ගැටලු තියෙන දරුවන්ගේ මෙන්න මේ මකපු ටික, මකලා දාපු ටික.
මේව තමයි ඔයාගේ ශබ්දකෝෂයේ දැන් තියෙන්න ඕන. බලන්න මේ සත්කාර ලියැසි ටීවි රයිට්. මේ විෂයන් 9. 9 කියන එක මැකුණත් කමක් නැහැ හදිසියෙ. ඇයි? 5ක් තමයි මෙතන කතා කරන්නේ. එතකොට 9ම කියලා හරියනවද? ඔයාට මේ 5 කතා කරන ගමන් 9ම ගොඩ යන්න වෙනම වැඩපිළිවෙළවල් කියනවා. මං කිව්වා අර සම්මන්ත්‍රණයට ගියාම විෂයන් 5ම අඩංගු වෙන ලස්සන වටින පොතක්. ලස්සන පැත්තකට දාමු. නිකන් දවටනේ නෙවෙයි. රයිට්. ඇතුලේ හර පද්ධතිය එක්ක අපි සෙට් වෙන්න ඕනේ. රයිට්. එතකොට ඒ විෂයන් 5ක විෂය කරුණු කොහොම ලස්සනට තියෙනවා පෙළගස්වල මුළු සිලබස් එකම කව වෙන විදියට ඒක ඇතුලේ අපේ ගුරුවරු හරි ලස්සනට ඒ ගැනීම කරනවා. මමත් ඒ විදියට කරනවා පුතේ දුවේ. රයිට්. ඉතින් දැන් මේක අපි මෙහෙම කරමු. මොකද්ද? අපි පුතේ දැන් අර කිව්ව අපි කියමු ප්‍රිස්මය. හැඩේ මතක් කරගන්න. ප්‍රිස්මය. මේ බලන්න ප්‍රිස්මය. ප්‍රිස්මය. පිරමිඩය. දැන් මේ ගණිත ගීතේ චුට්ටක් කියන්න යන්නේ. ඔය ආසයි අහන්න මන් දන්න ගණිත ගීතේ. පොඩ්ඩක් කියන්න යන්නේ. ගොඩක් කියන්නේ සින්දු කියන වෙලාවත් දන්නේ මේක නේද? හරි. ඝන කාභය පෙට්ටිය. ඝන කාභය පෙට්ටිය. රයිට්. ඔන්න භාණ්ඩ. ඔන්න භාණ්ඩ ටික. ඔන්න බඩු ටික. ඝන වස්තු. ඔන්න ඝන වස්තු ටික. රයිට්. එතකොට ප්‍රිස්මේ දිගේ යන්න පුළුවන්. මෙහෙම ලිස්සගෙන යන්න පුළුවන්. ලොකු වීදුරු ප්‍රිස්මයක් මතක් කරගන්න. මෙහා පැත්තට යන්න පුළුවන්. එතකොට යටත් ඒ තියෙන ටික වටේ ඍජු කෝණාශ්‍ර 3ක්. ඒක පැත්තකට දාන්නකො. ඉස්සරහා ත්‍රිකෝණයක්. මෙන්න මං අත ගන්නවා පුතේ. මං අත ගන්නවා ප්‍රිස්මේ. මේ අත ගන්න මොකද්ද? මේක ත්‍රිකෝණයක්. එහා පැත්තට අස්සට අත දාලා අත ගන්නවා. ඒකත් ත්‍රිකෝණයක්. පුතේ දෙපැත්තේ ත්‍රිකෝණ දෙකයි. ඍජු කෝණාශ්‍ර මේම ලිස්සගෙන යනවා. නැගලා කවුරු හරි ලිස්සගෙන යනවා. ඒ ගීතය ඇතුලේ තියෙන එහෙම. මේ එහා පැත්තට ලිස්ස යනවා. ඍජු කෝණාශ්‍ර 3යි. ඍජු කෝණාශ්‍ර 1යි 2යි මේ යටින් තියෙන 1යි 3යි. යටින් උස්සලා අත දානවා මෙහෙම යටට. ඍජු කෝණාශ්‍ර 3යි. මේ පිරමිඩය යට සමචතුරස්‍රය වටේට ත්‍රිකෝණ. හරියට නිකන් මැද චොකලට් වටේට මෝල්ට් වගේ. හරි. යට සමචතුරස්‍රය වටේට ත්‍රිකෝණ. ඔයාගේ අච්චු පොතක ඇති පිරමිඩයක් තියෙනවා. ඒකේ චූටියට අයිනක ඔටුවෙක් මෙහෙම යනවා පෙන්නලා තියෙනවා. ඒක ඔයාගේ අච්චු පොතක බලන්න මම ඒ ඔටුව දිහා බලලා මගේ හිතට එනවා ලියන්න ගීතයක්. ගණිත ගීතේ ලියවෙන්නේ එහෙමයි. ඒ ගණිත ගීතේ පටන් ගන්න තැන ඉඳලා කී යන්නේ නැතුව ඒක පටන් ගන්න පොඩි කෑලි වලින් විද්‍යාවට අර ක්‍රිප්ටෝන්, ෂෙනෝන්, රේඩෝන්, පොටෑසියම් equal to 5 ආසයි ඔහොම යන්නේ. ඒ ටික ඔක්කොම කී නැතුව මම ලාස්ට් වර්ස් එකට යන්න අන්තිම අන්තරාය කොටසට යන්නම්. එතන පොඩි කෑල්ලක් එතනින් කියවිලා මෙතෙන්ට එනවා එන් කෝරස් එකට එනවා. කෝරස් එකේ එන්ඩ් එකේ යන්නේ. ඊට පස්සේ ඒකෙත් මේ පෙට්ටිය කියලා කියන්නේ ඇතරම මමි සතපෙන මිනි පෙට්ටියක් ගැන කියවෙන්නේ. එතකොට එතන මමි කියලා කියන්නේ පේරවරු පාරාව නිදන් ඉන්න ඝන කාභය වගේ තියෙන. රයිට්. ඔන්න ටිකට යනවා. වීදුරු කුට්ටියෙන් හදපු යෝධ ප්‍රිස්මේ උඩට නැගලා සුදු නංගිගේ අත අල්ලන් උඩ පැන hina වෙවි ලිසාගෙන යන්නට මට ලිස්ස ඉන්නට මට දුවලා යන්නට මට නිකම් පයින් එන්නට මට ආසයි හරි ආසයි ඔටුවක පිට නැගිලා පිරමිඩයක් වටේ ගිහින් පෙරවරු නිදන් ඉන්න ඝන කාභය වගේ තියෙන පෙට්ටිය මට දැක ගන්නට ආසයි හරි ආසයි. එක් සමානයි ඍණ බී ධන හෝ ඍණ වර්ගමූල බී වර්ගයේ ඍණ 4ac විදීම 2යි ආසයි හරි ආසයි. හරි. ඉතින් පුතේ දුවේ ඔය මම රැප් කරන්නත් ගත්තේ ඔයාගේ වර්ගජ සමීකරණ ලකුණු 10ක ප්‍රශ්නයක් එන ප්‍රශ්නේ සූත්‍රය ගත්තේ. ඒ සූත්‍රයෙන් තමයි ඒක කළේ. ඒක ගැන අද කතා කරන් යනවා. එතකොට පුතේ ඕවත් ඔහොමයි. ඊළඟට ඔය ඉස්සර චිත්‍රපට සම්බන්ධව සංගීත අධ්‍යක්ෂකවරයෙක් හිටියා. එයාගේ නම සරත් දසනායක කියලා. සරත් දසනායක මහත්මයා එතුමා මම මේ බොහොම ආදරණීය විතර වඩා මහත්මයා කියලා නෙමෙයි කතා කරේ. ආදරණීයව කතා බහ කළා. මොකද මගේ මාමා මම ඔය කියලා දේශනවල විජේ ධර්මශ්‍රී කියලා චිත්‍රපට අධ්‍යක්ෂකවරේ
ඉතින් එයාගේ චිත්‍රපටවල වැඩ කරන්නේ. ඉතින් එයා සරත් දසනායක මහත්මයා ඔය ලස්සන සින්දු එයා කරලා තිබුණා ඔය බොඳ මීදුම් කඳුරලි රන් කෙන්දි මැද එක එක ඔය ඉතින් ඒ වගේ. ඉතින් එතකොට එයා මේ ලෑස් කළා මෙන්න මෙහෙම කරන සර්බිනා කර. රා 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 ඉතින් ඔහොම සීන් එකක් යනවා. මං ඉතින් ඕක පන්තිවල කියනවා මෙහෙම. මොනවාද ඔයාගේ ත්‍රිකෝණ ලංගසාමේ පා 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 කෝපා කෝකෝපා කපා කපා පාපාපා පාදේ අංග සමාන අවස්ථා 4 හතරම කියලා ඉවරයි. පා කෝපා පාද දෙක දෙපැත්තේ අන්තර්ගත කෝණය මැද්දේ. කෝකෝපා කෝණේ පාදේ. දැන් පා කෝපා කියලා නිකම් පුරුදු වුණාට වැඩක් නැහැ. අන්තර්ගත කෝණය කියන වචනේ දන්නේ නැති කෙනෙක්ට ඒ ගාන හදාගන්න බෑනේ. කෝකෝපා නිකම් කිව්වට වැඩක් නැහැ. කෝකෝපා එහෙම කිව්වට වැඩක් නැහැ. කෝණේ පාදේ අනුරූප පාදේ. එහෙම කිව්වේ නැත්නම් හරියන්නේ නැහැ. කපා කර්ණපා අවස්ථාව. කර්ණය කියන්නේ මොකද්ද? නිකම් මතක් කරගන්න. අංශක 90 ඉදිරිපිට පාදේ. කර්ණය කියන්නේ කර්ණය සහ තවත් පාදය. කර්ණපා අවස්ථාව ආදී වශයෙන්. ඉතින් ඔය වගේ ලස්සන දේවල් තියෙනවා. පුතේ වර්ග දෙකක අන්තරේ. මේකේ වර්ගයේ ඍණ අරකේ වර්ගයේ සමානයි. මේක ඍණ අරක මේක ධන අරක. ඒ වර්ගයේ ඍණ b වර්ගයේ සමානයි. ඒ ඍණ b ඒ ධන b. මං කියන විදි මේකේ වර්ගයේ ඍණ අරකේ වර්ගයේ සමානයි. මේක ඍණ අරක මේක ධන අරක. ඉතින් මගේ බිරිඳගේ නම කුමාරි. පියල් වර්ගයේ ඍණ කුමාරි වර්ගයේ සමානයි. පියල් ඍණ කුමාරි පියල් ධන කුමාරි. රයිට්? ඉතින් උන්මාද චිත්‍ර දීඝගාමිනී වර්ගයේ සමානයි උන්මාද චිත්‍ර වර්ගය. එහෙනම් ගාමිනී ඍණ චිත්‍ර ගාමිනී ධන චිත්‍ර. ඔය වගේ නිකන් ඕනම වර්ග දෙකක අන්තරයක් ඔය කතාව ඇතුලේ නිකම්ම තියෙනවා. නිකම්ම කියවෙනවා. හරිම ෂෝක්නේ. හරි ෂෝයි. පියල්ස උගන්නද්දි හරි ෂෝයි. පට්ට එහෙම කියලා කියනවා. ඔයාට උගන්නන මම කවුද? ඉස්සෙල්ලා අඳුරගෙන ඉන්න බෑ. පුතේ ආදරණීය පුතේ දුවේ දශක 4කට ආසන්න කාලයක් මේ රටේ දුවා දරුවන්ට ඉගෙනුවා. ඉතින් වෛද්‍යවරු, ඉංජිනේරුවරු, නීතිඥවරු, ගණක අධිකාරිවරු, ගුරුවරු, කලාකරුවෝ ඉතින් ඔය වගේ බොහෝ පිරිස් මේ ලෝකෙට බිහි කළා. මේ රටට දැන් ලෝකෙ හැමතැනම ඉන්න බිහි කළා. ලංකාවේ මේ වගේම හිට්ම රූපහානි නාලිකාවල, ගුවන්විදුලි නාලිකාවල ඉගෙනීම් කටයුතු කළා. පත්තරවල ලිව්වා. බොහොම ජනප්‍රිය පත්තරවල අවුරුදු ගානක් තිස්සේ ලිපි ලිව්වා. එහෙම ලියලා රට පුරා පාසල් 250ක පමණ පාසල් කාලේ සම්මන්ත්‍රණ පැවැත්වුවා. මේ දේවල් හැමදේම කියනවා ඒක ඇතුලේ. සම්මන්ත්‍රණ පැවැත්වුවා. ඊට අමතරව පුතේ දුවේ උපකාරක පන්ති පැවැත්වුවා රට පුරා. ඉතින් එතකොට ඔය දේවල් කොළඹ රාජකීය විද්‍යාලයේ රොයල් එකේ ස්කෝලර්ස්ලට අවුරුදු ගානක් ඉගෙනීම් කටයුතු කරා. එතකොට පුතේ එහෙම උගන්නලා ඒ ගත්තු අත්දැකීම් තුලින් ඒ පරිචය තුලින් ඔයාට උගන්වන්නට අද පටන් ගත්ත මේ වැඩේ. ලියස්සි ටීවී එකත් එක්ක අද පටන් ගත්තා මේ මහා සත්කාරය. එතකොට අර විවිධ ප්‍රශ්න හමුවේ මේ වෙලාවේ පොඩ්ඩක් හරි දුක් වෙමින් ඉන්නවා නම් දරුවෝ ටිකක් ඒ අයට දෙන්න පුළුවන් සපෝට් එක මොකද්ද දන්නවද? මේ රටේ හැම දරුවෙක්ම මේ සැරේ ඕලෙවල් ලියන මේ වැඩෙත් එක්ක අපිත් එක්ක එකතු වෙන්න එකතු වුණාම මේ අපේ මේ වැඩපිළිවෙල මේ තව සාර්ථක වෙලා ඉස්සරහට යද්දි ඒ අයට දෙන්න පුළුවන් සපෝට් එක ඒක ඇතුලේ තියෙන හැමෝම එකතු වෙන්න ඔයා එකතු වෙන යහළු එළිය එකතු කරන්න එකතු කළා පුතේ අපි යන් ලස්සන ගමන සුපිරි වැඩ. එතකොට ඕක තමයි විදිය. ඉතින් පුතේ ප්‍රශ්න පත්‍ර ගණිතේ කීයක් තියෙනවද? ගණිතේ ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා. ගණිතේ ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා. එක පත්‍රය දෙක පත්‍රය. ඒ කොටස කෙටි ප්‍රශ්න 25යි. එකකට ලකුණු දෙක ගණනේ මේකට 50යි. B කොටස. B කොටස ඒකේ තියෙනවා ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න 5. ඒකට ලකුණු 50යි. එකකට ලකුණු 10 ගණනේ 50යි. 50යි 50යි 100යි. දෙක පත්‍රයේ ඒ කොටස. ඒ කොටසේ ප්‍රශ්න තියෙනවා 6ක්. 6න් 5කට පුතේ උත්තර ලියන්න ඕනේ. ඒ 5ට එකකට ලකුණු 10 ගණනේ 5 වරක් 10 50යි. B කොටසේ 6න් 5කට උත්තර ලියන්න ඕනේ. ඒ 5ට ලකුණු 10 ගණනේ 50යි. 50යි 50යි 100යි. 100යි 100යි 200යි.
මේ 202න් බෙදුවම 100යි. 100ට 100යි. A+A1 ගන්න දරුවෝ ලකුණු 90 ගණන් අරගෙන A+ එකක් ගන්නවා. ඉතින් මම පොඩ්ඩක් වතුර ටිකක් හෙම්බුණා පුතේ. අපි කෑ ගහනවා වැඩිනේ මේ දවස්වල. ඉතින් කතා කරන ගමන් වතුර ටිකක් බොන්න වෙනවා. හරි? ඒක මොකුත් හිතන්න එපා. හරි? ඉතින් එතකොට ඔයත් හොඳට වතුර බොන්න. හරි? පාඩම් කරන ගමන්. හරි හොඳයි එතකොට. 202න් බෙදුවා 100යි. 100ට 75ට වැඩි නම් 175ට වැඩි නම් 90 ගණන් නම් ඉතින් A+A1 ඒකම වෙනම කියලා දෙන්නයි වෙනම කතාවක් ඒක. 175ට වැඩි නම් වට ඒ සාමාර්ථයක් ලැබෙනවා. ඒකට කියන්නේ ඉස්සර කියන්නේ D කියලා distinction. ඒකම තමයි. ඉතින් ඒ අකුරට ඒකේ අදහසක් නැහැ මොකුත්. එතකොට distinction විශිෂ්ට සාමාර්ථය විශිෂ්ට සම්මානයක් ඒ අකුරට. ඊළඟට 165ට වැඩි නම් 65 හෝ 65ට වැඩි නම් අතනත් 75 හෝ ඕ කතාව ඉතින් කී ඉන්න ඕනේ නැහැ නේ පැටියෝ. හරි. එතකොට 165ට වැඩි නම් එතකොට B එකක් very good pass එකක් B කියලා කියන්නේ අධි සම්මානයක් ලැබෙනවා. 150ට වැඩි නම් O level වලදී 150ට වැඩි නම් ක්‍රෙඩිට් එකක් සම්මාන සාමාර්ථයක් ලැබෙනවා. ක්‍රෙඩිට් එකක්. ඒ වගේම 135ට වැඩි නම් S එකක් සිම්පල් එකක් යන්තම් ගොඩ යන සීන් එකක් S එකක් ලැබෙනවා. 135ට අඩු නම් අහෝ කේදේකි. 135ට අඩු නම් මොකද්ද W එකක්. යාළුවෝ කියන ඔය අරන් තියෙන W එකේ වචනේ තේරුම වර්චස් කියන එක. ෂි. ඇයි යන්නේ මට එහෙම අහන්න වෙන්නේ වචනය. ඉස්සර ඒකට කියන්නේ ෆේල් කියලා. F අකුරක් දාන්නේ. ඔහොම දාලා ඔහොම ලයිට් කණු දාලා ලයිට් කණුවක් කියලා කියන්නේ. විෂය 8 ඉස්සර තිබුණා අපේ කාලේ. ඉතින් සමහරව F8 මම F8ක් ගත්තා. අපේ ගෙවල් පාර ඇතුළට ලයිට් කණු දාන්න. ඉතින් එහෙම උද්දාමෙන් වගේ කියනවා. නෑ කිසිම උද්දාමයක් නෑ. එයා ජීවිතේ අපරාධයක් කරගෙන තින. ඔයා එහෙම කරගන්න එපා කීයටවත්. ඔයා එන්න ෆිට් එකේ මැච් එක ගහන්න. රයිට්? තරග පිටිය වාට සූදානම්. දැන් සුපිරි තරඟ තියෙනවා. සුපිරි වට ගායක කණ්ඩායම ගායන තරු එලි දක්වන සුපිරි තරු තියෙනවා මේ සුපිරි තරඟ තියෙනවා මේ රටේ විවිධ රූපවාහිනී නාලිකාවල. ඒ තරඟ බලන ගමන් ඔයා විඳිනවා. මම නම් ඒකේ මම නම් මේ පළවෙනියා වෙන්නේ. මේ පළවෙනියා උනේ මම නම් කියලා ඔයා විඳිනවා. ඒක විඳිනවා. ඒ ඔක්කොම පැත්තක තියලා මේ වෙලාවේ වාට තියෙන තරගේ මොකද දන්නවද? මේ වෙලාවේ වාට තියෙන තරගේ පුතේ ඔයා තමයි දැන් සුපිරි තරුව වෙන්න යන්නේ. සුපිරි තරුව වෙන්නේ ඔයා. ඉතින් වාට දැන් තරගේ විවෘතයි. සුපිරි තරුව ඔයා. ඉතින් මේකෙන් වා සුපිරි තරුව වෙන්න. ඉතින් මේ සත්කාර මේ වැඩසටහන ඇතුලේ බොහොම දක්ෂ ලෙස ඔයා වැඩ කළාම ඔයාට හරිම වටිනා දේවල් වගේක් තියේවි ඉදිරියේදී. ඉතින් ඒ වටිනා දේවල් ගැන මේ හැම එකෙම කියාවේ. මේ විස්තරවලදී කියාවේ. ඒව අහලා බලන්න. එතකොට පුතේ දැන් මේක ඇතුලේ අපි දැන් කියාගත්තා එක පත්‍රයේ A කොටස B කොටස ගැන, දෙක පත්‍රයේ A කොටස B කොටස ගැන. ඉතින් පුතේ එක පත්‍රයේ A කොටසේ කෙටි ප්‍රශ්න 25 සඳහා ඔයාට වෙනම කෙටි ප්‍රශ්න 25 වෙනම පැක් වගේක් අපි ඔයාට වෙනම කතා කරනවා. ඊට අමතරව ඔයාට හිතේ දැන් මේ ස්මාර්ට් බෝඩ් එකක් තිබුණා නම් ෂෝක්නේ. ඒවත් තියෙයි. තව ටික දවසකින් මේ වැඩේ ඇතුලේ ඒවා තියෙයි. ඉතින් ඒකට නෙමෙයි අපි ඉස්සෙල්ලාම යන්නේ මේ චෝක් වලින් යමු කියලා අපි ගුරු මණ්ඩලයේ කතා වුණා, අපේ ප්‍රොඩියුසර් කතා වුණා, ඒ කට්ටිය කතා වුණා මේකට අපිට උපදෙස් දෙන අය කතා වෙලා කිව්වා ඉස්සෙල්ලාම අපි චෝක් වලින් යමු. අපි එහෙම අමුතු පැත්තකට යමු කියලා. ඉතින් ඊට පස්සේ තව ඔයාට ටියුට් පොත් ආසයි නම් ඒව දෙයි නෑ. ඔය ටියුට් පොත් දවටනේ නෙමෙයි පුතේ. මේ ඇතුලේ හර පද්ධතිය ගැන මම දිගටම කිව්වේ. ඒක ඕනේ. ටියුට් එකක්වත් නැතුව මේක ඇතුලේ බලන්න අපි විස්තර කරලා ලස්සනට ගන්න හැටි. ටියුට් එකක්වත් නැතුව. ඒ ටියුට්ස් පාට ඕන තරම් අපි දෙනවා. ඒක නෙමෙයි ඕනේ දැන් මේ වෙලාවේ. මේ පොඩි කාලය ඇතුළත ලස්සනට අවශ්‍යම වටිනම දේ ඔළුවට දාගන්න එක තමයි අවශ්‍ය වෙන්නේ පුතේ දුවේ. එහෙනම් පැටවුනේ දැන් බලන්න. එක පත්‍රයේ A කොටස ගැන මම කිව්වා ඔයාට කෙටි ප්‍රශ්න 25ට ඒ වැඩපිළිවෙල. එක පත්‍රයේ B කොටස ගැන. එක පත්‍රයේ B කොටසේ ප්‍රශ්න එන පාඩම් ටික මොනවද කියලා කියන්න. ප්‍රශ්න එන පාඩම් ටික මොනවද? එක පත්‍රයේ B කොටසේ එන පාඩම් ටික මොනවද? 1
භාග දෙක වර්ගඵල පරිමා කෑල්ල අපි පැත්තකට දාමු වර්ගඵල පරිමිතිය හා වර්ගඵල කිව්වත් හරි. හරි පරිමිතිය සහ වර්ගඵල වලින්. ඊළඟට ඕකේ ඇත්තටම කේන්ද්‍රික ඛණ්ඩ වෘත්ත ඕවා සම්බන්ධව තමයි තියෙන්නේ. තල රූප ඍජු කෝණාශ්‍ර සමචතුරාශ්‍ර රයිට්. ඊට පස්සේ තුන්වෙනි එක ඇතුලේ පුතේ කියනවා මම අංක ගණිත පාඩම් වැල. ඒ වැලේ ටිකක් මෙතෙන්ට එනවා අංක ගණිත පාඩම් වැලේ. මොනවද? යම් චූටි කරුණු ටිකක් එක්ක සුළු පොලියෙන් වැල් පොලියෙන් කොටස් ඊනවන ශේෂය ඒවැම් මේකට ඇතුළට එනවා. ඊළඟට බදු වර්ග පරිපොනම් බදු ආදායම් බදු තීරු බදු ආදි වශයෙන්. ඊළඟට පුතේ දුවේ හතරවෙනි එක වශයෙන් වට ප්‍රස්ථාර ඇඳිලි වගේ යන්නේ. දුරකාල ප්‍රස්ථාර ඇඳිලි වගේයක්නේ. ඊටත් වඩා මරු ඒවා ටික ජාල රේඛය සංඛ්‍යාත බහුවස්ත්‍රය සමුච්චිත සංඛ්‍යාත ප්‍රස්ථාර චතුර්ථක කියද්දි චතුර්ථක කියලා කියන්නේ චතු කියලා කියන්නේ හතර කියන එක. චතුරාර්ය සත්‍ය හතරයි. චතුරංගනී සේනාව හතරයි. චතුරිකා පවුලේ හතරවෙනිය නෑ ඒක බොරුවට කිව්වේ. විහිළුවට කිව්වේ. එතකොට පුතේ චතු කියලා කියන්නේ හතර. එතකොට දැන් චතුර්ථක හතරෙන් එකේ ඒවා චතුර්ථක කියලා කියන්නේ. චතුර්ථක අන්තස් චතුර්ථක පරාසය අන්තර් නෙමෙයි. අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලය. ඒක ගැන නෙමෙයි අන්තස් කියන එක. අන්තස් චතුර්ථක පරාසය. ඉතින් එතකොට ඌව ගැන කතා කරනවා. පස්වෙනි එක ගැන කියලා කියන්නේ සම්භාවිතාවේ. මේ මං නිකන් කැතට කෙටියෙන් මේ නිකන් කුරුට්ටක් වගේ බලි කුරුට්ටක් වගේ ලිව්වට ඔයා මතක තියාගන්න මේ කියන වචනයි වැදගත්. ඔයා නැවත මේක ශ්‍රවණය කරන්න ටීවී එකේ මේක ප්‍රචාරය වෙනවා. එතකොට එහෙම බලන්න ඊට පස්සේ YouTube channel වලට එනවා. වාට ඒ විස්තර තියෙන ඒවා බලන්න. නැවත බලන්න බලලා ඔලුවට දාගන්න. ලියලා වැඩක් නැහැ. ලියන එක වැදගත් නැහැ. මේක හිතට දාගන්න එකයි වැදගත්. ඉතින් අපි පුංචි විවේකයකට යනවා දැන්. හරි? ඔයාට මේ පැය එකමාරේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ අද විවේක කාල දෙකක් හිටිනවා. රයිට්? එතකොට පැය භාගයකට විනාඩි 25කට විතර සැරයක් එහෙම හිටිනවා. එතකොට එතෙන්ට යන්න යනවා. එතකොට එහෙම යද්දී ඔයා ඊළඟ එක දැන් ඔයා හිතන්න ඊළඟ කොටස ඊටත් වඩා රසවත්. රහට දෙන්නේ පියල්ස. ඊළඟ එක ඊටත් වඩා රසවත්. තව ඒක ඇතුලේ යම් මොටිවේෂන් ප්‍රෝග්‍රෑම්ස් වගේක් එහෙම කරේ. ඉතින් අපේ මං නම කියන්නම්. ඇත්තටම මං හිතන්නේ මට අවසරයි ඒ නම කියන්නට. වසන්ත මොරගොඩ කියන බොහොම ප්‍රවීණ රංගන ශිල්පියා අපේ ගුරුවරු කණ්ඩායමට අපිට අවශ්‍ය උපදෙස් ටික ලබා දුන්න සර් මෙහෙම කරමුද පියල් සර් මෙහෙම කරමුද කියලා අපේ අනිත් ගුරුවරුන්ට කියලා ඒ ලබා දීලා ඔහු මොටිවේෂන් එක වාට කරන්න කෙසේද අපේ ගුරුවරුන්ට ඉස්සෙල්ලාම මොටිවේෂන් කළා. අපිට කිව්වා සර් මෙහෙම ඒ කියන එක ඇතුලේ තමයි මොටිවේෂන් එක තිබුණේ. ඔහුගේ ලස්සන මොටිවේෂන් ප්‍රෝග්‍රෑම්ස් පොඩි ඒවා හැම දවසෙම වගේ tie චූටි කතාව ලස්සන කතාවක් තියෙනවා එයාට කියන්න අපිටත් කිව්වා. ඉතින් අපි හරි ආසාවෙන් අහන් හිටියා ගුරුවරු මේ හොඳටම දේවල් දන්න ගුරුවරු රටටම කියන ඒගොල්ලෝ අහන් ඉන්නවා. හරි ෂෝක් ඉතින් ලස්සන රංගන ඉදිරිපත් කරන රංගන ශිල්පියෙක් ඔහු. ඉතින් ඔහු ගැන ඇත්තටම මම හරි ගෞරවයෙන් ආදරෙන් මතක් කළේ මේ ලියස් ටීවී එක සත්කාර වැඩසටහන ඒවා අතරේ ඔහු ගැන ගෞරවයෙන් ආදරෙන් මතක් කළේ. මොකද මේ මුළු වැඩේ ගැනම අද කියන්න එපා ඔයාට. රයිට් අපි පළවෙනි ඉන්ටර්වල් එකට යන්නත් කලින් ඉතින් ඒවත් තියෙනවා ඔයාට දැන් ඉස්සරහට ඒවත් අහන්න තියෙනවා. ඒ කතා විතරක් නෙමෙයි බලන්න මාර වැඩක් කියලා තේරෙයි. මේ කම්පැනි එක ගෲප් ඔෆ් කම්පැනිස් මම හිතන්නේ 15කට ආසන්න ප්‍රමාණයක් එකතු වෙච්ච තැන ඊට අමතරව 100,000 ගණනක් නෙවෙයි මං දන්න තරමේ ලක්ෂ ගණනක් පිරිසක් ඉන්නවා මේකට එකතු වෙන මේක ඇතුලේ ඒ සියල්ලෝ එකතු වෙලා ඔයාගේ මේ වැඩපිළිවෙල කරන්නේ. පොඩි පටු වැඩක් නෙමෙයි කරන්නේ. ඒකට ඔයා අද ඉඳලා එකතු වෙන එක දවසක්වත් එක මොහොතක්වත් මිස් කරන්න එපා පැටවුනේ. හොඳට මතක තියාගන්න. රයිට්. සම්භාවිතාව මොනවද? සම්භාවිතාව කිව්වම කොටු දැල් සටහන ඊළඟට කොටු දැල් සටහනට කියන විවිධ නම කියමු බලන්න. කියමු බලන්න. තනින් කියන්න. වහලේ උඩ යන්න සද්දින් කියන්න. හරි. එතකොට කොටු දැල් සටහන, ලක්ෂ්‍ය ප්‍රස්ථාරය, දැලිස් සටහන, ඛණ්ඩාංක තලය, ජාලකය, ඔය සේරම දැලිස්. ඇලිස් නෙමෙයි දැලිස් සටහන. කවුද બોලේ මේ ඇලිස් අර සින්දුවක කෑල්ල. දැලිස් සටහන. එතකොට ඔය ඔක්කොම කොටු දැල් සටහන. ඊට පස්සේ රුක් සටහන. රුක කියන්නේ ගහ. රුක් සටහන ගහ කාතු වගේ. බ්‍රාන්චස් බෙදිලා යන හැටි. රුක් සටහන.
ඒව ගැන මේ පස්වෙනි එක. එතකොට දැන් ඔයාට ආසයි මගෙන් දැනගන්න සෙකන්ඩ් පේපර් එකේ ඒව මොනවද කියලා. දැන් එතකොට එක කොටසක් ඉවරලා අපි පොඩි ඉන්ටර්වල් එකක් ගන්න යනවා. චූටි ඉන්ටර්වල් එකක්. ඒකෙන් පස්සේ පොඩි විවේකයක්. ඉන්ටර්වල් කියලා කියනවට වඩා විවේකයක් කියලා ගොත් මට හොඳයි කියලා හිතුණා. විවේකයක් ගන්න යනවා. ඊට පස්සේ අපි ඒකාත්මිකව යමු සෙකන්ඩ් පේපර් එක ගැන. ඊට පස්සේ සතියට දින දෙකක් තියෙනවා. මගේ ඊළඟ වැඩේ තියෙන්නේ ෆස්ට් එපිසෝඩ් එක දැන් මේ යන්නේ. ඊළඟ සෙකන්ඩ් එපිසෝඩ් එකේ වාට එහෙම සර්ච් කරන්න පුළුවන් ඉදිරියේ. එතකොට සෙකන්ඩ් එපිසෝඩ් එක ඇතුලේ තියෙන්නේ හීනවන ශේෂය, වැල් පොලිය, කොටස්. හරි? සුපිරි වැඩ. ඕකේ.